අද අපි ආව කන්දක් නගින්න. දැන් වෙලාව හරියටම පාන්දර කීයද වෙලාව? 2:50යි. එනවා දෙකේ ලස්සන තාම නිකන් අර ගිනි එළියේ තියෙන රතු පාට. තව ටිකක් නගින්න තියෙනවා මේක උඩටම. මාරම ලස්සනක් තියෙන්නේ. අම්මෝ! කොරියාවේ තියෙන ප්‍රධාන කන්ද 100ක්. ඒ 100ම නගින්න කොරියාවෙන් යන්න කලින් ඒක තමයි වටින්නේ ඔයාලට. දෙයනේ කියලා රාමියොන්නයක් හැදුවා. පින් සිද්ධ වෙන්න ගෙනල්ලා නැහැ කෝටු දෙක. දැන් ගහක අත දෙකක් තමයි කඩා ගන්න වෙන්නේ. ලොකු කෑම ගෙනාවෙත් නැහැ. පොඩි පොඩි කෑම ටිකක් අරගෙන ආවේ. මොකද ගොඩාක් ලොකුවට කාලත් බෑ කඳු නගිද්දී. Holy shit! එයා බාන්නේ හරියට පුළුවන් සරවැලි. අන්නේ හසේ යොහෙන් චා යොරමුන් පේන්නේ නැහැ කල්වරයි හොඳටම. අද අපි ආව කන්දක් නගින්න. දැන් වෙලාව හරියටම පාන්දර කීයද වෙලාව? 2:50යි. උදේ පාන්දර ආයේ කන්ද නගින්න කියලා අපි. එහෙනම් උඩට ගිහිල්ලා බලමු. කවුරුත් නැහැ, කොරියොත් නැහැ. හඳ විතරක් තියෙනවා. උඩ පේන්නේ එක පේන්නේ නැහැ. මං හිමීට පෙන්නන්න උඩට ගියාම. කිලෝමීටර් 2.6ක් නගින්න තියෙනවා පළවෙනිම. ඒක නැගලා ඉතුරු ටික බලමු අපි. ගායිස් ඔන්න අපි දැන් කිලෝමීටර් 2.35ක් නැගලා තියෙන්නේ. තව හැරෙන තැනක් තියෙන දෙන්න මීටර් 870ක් යන්න ඕනි. ඔයාලත් එන්න මේක සුපිරි හයික් එක. එනවා නම් හොඳට ලෑස්ති වෙලා එන්න.
දවල්ට එන්න එපා. දවල්ට නගින්න අමාරුයි. පාන්දරට වගේ ආවනම් හොඳ නගින්න පුළුවන්. වීඩියෝස් ටික උඩට ගිහලා දෙන්න හිමීට. හඳ අල්ලලා තමයි අද නතර වෙන්නේ. උඩටම ආපුවාම මෙතන තියෙන ක්ලයිමේට් එකයි ඒ ටික ඔක්කොම දාලා තියෙන්නේ. මෙතන කොෆි ෂොප් එකකුත් තියෙනවා. වොෂ්රූම් නම් අන්නත් ඔක්කොම තියෙනවා. ඒක හන්ද එච්ච ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි වාහනේ එන්න බෑ. පතාම පයින් තමයි එන්න තියෙන්නේ. දැන් අපි වෙලා කීයදයි? 4:18යි. 3ට නගින්න පටන් ගත්තේ. පැය විනාඩි 20ක් නැගලා පළවෙනි තැනට ආවා අපි. තව උඩට යන්න තියෙනවා. ඔන්න ගායිස් උඩටම ආවට පස්සේ දැන් ඉර නැගගෙන එන්නේ. ඒකත් බලන්නත් එක්ක තමයි ආවේ. පේනවා දෙකේ ලස්සන තාම නිකන් අර ගිනි එළියේ තියෙන රතු පාට. තව ටිකක් නගින්න තියෙනවා මේක උඩටම. අපි ඒ ටිකක් නැගලම හම්බෙමු ඉන්නේ යාළුවා. වෙලාව කියන්නේ මං දාගෙන ආව කෝප්පෙත් වැටුණා පල්ලට. ඒකයි ගන්න විදියක් නැහැ. කොතනද ගියේ? ඉවරයි එක. කොතනද ගියේ? කෝප්පේ ආර පල්ලට යන්නේ. මෙතනින් පල්ලෙහාට යන්නේ. හැබැයි ගන්න පුළුවන් වෙයි. ළඟ නම් බලමු නේ ට්‍රයියක් දීලා පොඩ්ඩයි. පේනවා ලස්සන මල් තියෙනවා මේ හරියේ. දිගටම ආහල තමයි ලස්සනම මාරම ක්වොලිටියක් තියෙන්නේ පේනවද? I think කියලා වැඩක් නැහැ හොඳේ. තරුණ කාලේ එන්න අනිවාර්යෙන් වයසට ගියාම මේ වගේ තැන් වලට එන්න බෑ. අසනීපයක් වුණොත් එන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට වීඩියෝ බල බල තමයි සතුටු වෙන්න වෙන්නේ. ඒක හන්ද හැමදේම කරන්න පුළුවන් කාලේ කරන්න. වයසට යනකල් ඉන්න එපා. හැමදේම හරියනකල් ඉන්න එපා. ප්‍රශ්න තියෙනවා කියලා හිතන්න එපා. මොන දේවල් තිබ්බා තමන්ගේ වැඩ ටික කරගෙන වෙලාව හදාගෙන මේ වගේ දේවලුත් කරන්න. මොකද මේ එක්ස්පීරියන්ස් එක නැත්තම් ඔයාලට ජීවිතේට ගන්න වෙන්නේ නැහැ. ඒකයි මාරම ආතල් එක. මාරම ලස්සනක් තියෙන්නේ. හම්බෝ කොහොම හරි අපි ඒක කරවුවා. පාන්දර ඉඳන් ඇවිල්ලා ඒක තමයි සතුට තියෙන එකම. yes හැමදාම පාටි දාන අයියලාට කියන්නේ අපි මේකත් අය කරලා තියෙන්නේ. පිටසක් වල ජීවින් ගියා නේ. ගොඩ බහප එක. මොකද කරන්නේ? ලස්සන ලොකේෂන් එක. සුපිරි ආතල් එක. ෆොටෝ ගන්නවා වගේ යාළුවා. තාටිකයි let's go. අපි දෙන්න පොඩ්ඩක් ස්ලෝ වුණා මේ ඉරේ සීන් එකත් එක්ක. ජීවිතේටම බලන්න වෙන්නේ නැහනේ. ඒක හන්දා මේ තව යන්න ඕනේ එළිය වැටෙන්න කලින්. අයිනටම ගිහිල්ලා තමයි ඉතුරු ටික තියෙන්නේ. ඩ්‍රෝන් ෂොට් ටිකක් ගන්න හිතාගෙන ඉන්නවා ලස්සනට. බලමු හුලං අඩු වුණා. ඩ්‍රෝන් එක බා ගන්න ඕනේ. එතකොට ගන්න ඕනේ. තව නගින් තියනද ඒ ගොඩ? තව ගොඩක් යන්න ඕනේද? කොහෙද? මෙහි හොඳක් තියෙන්නේ කොච්චර දුෂ්කර වුණා. රජයෙන් හදලා තියෙනවා පාරවල් ටික. ඕ ඊළඟ පාරම අපි මේ කැම්පින් වීඩියෝ එකකුත් කරන්න ඉන්නේ. ඔයාලත් කැමති නම් මේ වෙන්න පුළුවන්. මේ බෝඩ් ගහලා තියෙනවා. පාරවල් හදලා තියෙනවා. ඒක හන්ද බය වෙන්න දෙයක් නැහැ. කොරියාවේ තියෙන ප්‍රධාන කන්ද 100ක්. ඒ 100ම නගින්න කොරියාවෙන් යන්න කලින්. ඒක තමයි වටින්නේ ඔයාලට. කොහොමත් තව පොඩ්ඩයි තියෙන්නේ. අන්තිම ලොකේෂන් එක මේ ඊට කලින් තියෙන එක. තව මීටර් 500ක් යන්න ඕනේ අපි මේක දිගේ. උඩ නැගලා? ඒ මීටර් 500 ගියාට පස්සේ ඉවරයි. තව යන්න ඕනේ. අර පැත්තේ අපි අනිත් පැත්තට හැරුන්නේ නැහැ. ඒ පැත්තට කන්වන්ස් අපි දැන් යන්නේ මේ සිම්පල්ස්. ඒකට අනිත් පැත්තෙමුත් එන්න පුළුවන් මට. ඕනේ. ඔව්. අතනින්නේ. ඔව් පල්ලෙහායින් ඒ කියන්නේ සාන්දල පල්ලෙහායින්. ඔව්. ඒක හයික් එක වැඩි. කමන්නේ අපි යන් ඊළඟ පාර. මේක දිගටම කරන්න හිතාගෙන ඉන්නේ. සීතල නැති කාලේ තමයි කොහොමද එන්න වෙන්නේ. ඉතින් හැමදාම එන්න බෑ කඳුනාගෙන එකට සීතල කාලෙට එහෙම. තව කොහොම මීටර් 500කින් අපේ ගමන අදට ඉවරයි. මම හිතුවේ නෑ මේ කන්ද මෙච්චරම ක්වොලිටියට සෙට් වෙයි කියලා අපිට පාරවල් ටික එහෙම. බලන්නකො ඉතින් ආයේ ලංකාවේ ගමේ යනවා වගේ තමයි. බිල්ඩින් ඇස්සේ ඉඳලා කම්පැනි වල වැඩ කරලා මේ වගේ තැනකට ආවම මාර නිදහස්. ස්ට්‍රෙස් එක නිකම්ම නැති වෙනවා. ඔය පවුල් ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න මොනවා තිබ්බත් කමන්නේ. වෙලාව හදාගෙන එන්න. එතකොට ඔයාලට ඒවට හොඳ අයිඩියාස් ඒ ප්‍රශ්න වලට නිකම්ම මේ වගේ දේවල් කරද්දි නැත්තම් ප්‍රශ්න ගැන හිතම කාමර වලට වෙලා ඉන්නත් එපා.
එතකොට තවත් ස්ට්‍රෙස් වෙන එක වෙන්නේ. ඔක්කොම අමතක කළා ජීවිතේ එන්ජොයි කරන්න ඔයාලා විනිවාරේ. ටිකයි අන්තිම මීටර් 250 300 දැන් අපි යන්නේ මේකත් කොහොම හරි ඊලිවරයක් කරනවා. ඩ්‍රෝන් එක සෙටින් කරගමු පළවෙනිම දැන් මේ ඔතෙන් විතරනේ යන්න තියෙන්නේ. ඔය යනවා හවුලන්නේ. ඔයා යන්න එපා ඔතනින් ඉන්න. ඔයා ගාන ෂොට් එකක් ගමු අපි ඔතනින් එහාට යන. වැඩ ටික කරගන්න දැන් උඩට මාවනේ අයියේ. අපි ගන්න ආයේ වලාකුළු වල දර්ශන ටිකක් ඒක පොඩ්ඩක් මේ වැඩේ අවුල් ගියා. වලාකුළු සෙට් උන්නේ හරියට. ඒක අවුලන්නේ. පුළුවන් විදිහට අපි කොහොම හරි කන්ද උඩට ආවා. හරියටම ඔක්කොම ගමන පැය 3:00ක් විතර නැග්ගා. පාන්දර 3 ඉඳන් අපි 5:00 විතර වුණා. ඔක්කොම කිලෝමීටර් 7:00ක් විතර වගේ. ගොඩ කාලෙකින් ඩ්‍රෝන් එක යවන්න පටන් ගත්තෙත් මේ සෑහෙන කාලයක් ගිය අතර නිකන් තිබ්බ ඩ්‍රෝන් එක යවන්නේ නැතුව. සෙටින් කරගන්නවා කියන්නේත් එන වෙලා යන වැඩක්. බඩු ටික හදාගෙන ආවේ තාම ඩ්‍රෝන් එකටත් අලුත් මම පුරුදු වෙන ගමන් තියෙන්නේ හැමදේම. අවුලක් නැහැ කොහොම හරි කරනවා මේක. බලමු ඩ්‍රෝන් එක උස්ස ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හරියට මෙතන මේ තැනක් නැහැ. Home point updated. ඩ්‍රෝන් එක ඩ්‍රෝන් එකෙත් ගොඩ කාලෙකින් ෂොට් ටික ගත්තම. ඩ්‍රෝන් එක හැබැයි හුලඟ යනවා වැඩි. අම්මෝ හිතන්නේ තා පොඩ්ඩයි කියලා. මාන්සී කියන්නේ සැපටම. ඊළ බලමු අපේ ලස්සන ඒරියා එක සුපිරටම මහන්සිය පැත්තක තියලා සුපිරි ගමන. අඩෝ වාසිනේ ඉවරයිනේ ඇවිල්ලා. වාසි අඩෝ කෑ ගන්න හොඳ නැහැ කැම්පින් ගහලා ඉන්න කට්ටිය. කොහොම හරි ආවා ඉන්නටම. Goodness, good morning. කොහොමද ඉර එනවා. හැබැයි උඩට ආපුවම හිතුවට වඩා පට්ටම සීතලයි ඈ. මාරම සීතලක් තියෙන්නේ දැන්. අපිට නෝමල් එකේ ඇඳගෙන ඉන්න ජැකට් ටික එහෙම දාගෙන ආවේ. අම්මා මේ මොනත් එක වෙලා ගිහිල්ලා තියෙන සීතලට. උනෝන ඉතින් ඔක්කොම රෙඩි වෙලා එන්න කන්න අරගෙන එන්න. එතකොට වතුර ගේන්න උණු වතුරක් ගේන්න අනිවාර්යයි. උඩට ආවම තිබහයනවා ගොඩ. මල් වල ලස්සන බලන්න. එක්කලා අනිවාර්යෙන් ආපුවා මේ වගේ තැන් වල ගලක් තියලා යන්න මේ කුඩි. මේ මිනිස්සු ඇවිල්ලා තිබ්බ ගල් කෑලි තමයි තියෙන්නේ. උලම් පාරත් එක්ක ඩ්‍රෝන් එක ටිකක් උස්ස ගන්න අමාරු සීන් එකකුත් තියෙනවා. අවුලක් නැහැ උනාට හැම තැනම කැම්පින් තමයි තියෙන්නේ කට්ටිය ගහපු. කෝපි එකක් බොන්න කියලා හැත්තුනේ. අයියා කෝපි හදනවා. ෂේප් එකේ වුණතරක් එහෙම ගෙනල්ලා රාමියන් ගෙනාවා නම්මනම් ගොඩක් දේවල් ගෙනාවා. හිමීර කෝපියක් පීලා බඩගින්නකුත් තියෙනවා. දෙන්න කලබලේ ආවේ පාන්දර කෑවෙත් නැහැ සියු මේ මාට් එක්ක වන්නවත්තලා. ඔය ආව දැන් කන්න ඕනි මොනවා ටික. බලලා අයියෝ ගැම්මත් තමා සීතලේ. ඔක සරයනේ කුඩි පැකට් එක ගොඩක් දාන්න එපා අයියේ. පැර නැතිවක් දෙන්න දෙන්න. ලොකු කෑම ගෙනාවෙත් නෑ. පොඩි කෑම ටිකක් අරගෙන ආවේ. මොකද ගොඩාක් ලොකුවට කාලත් බෑ කඳු නගිද්දී. යද්දි කන්න බලාගෙන තමයි ආවේ. කොහොමද ලොකේෂන් එක සුපිරි නේද?
ඔල ෆෝන් එක දෙන්නකෝ ආයි වීඩියෝ එකක් දාගන්න ඕකේ. සීතලයි. නියමයිද? තාපන්න එක. යාළුවනේ උඩටම ආවා. ඇවිල්ලා දෙයනේ කියලා රාමියොන්නයක් හැදුවා. පින් සිද්ධ වෙන්න ගෙනල්ලා නැහැ කෝටු දෙක. දැන් ගහ කතු දෙකක් තමයි කඩා ගන්න වෙන්නේ. ඒ ඉන්න සුන්දර යාළුවෝ වැඩක් නැහැ කියලා කෝටු දෙකක් හොයාගෙන රාමියන් කෑමක් තියෙන්නේ දැන්. මෙන්න තියෙනවා මේකවත් කඩාගෙන වුණා. අයියෝ විච්ච දෙයක්. ඒවා කැඩෙන්න අමු යතු. කවන්නේ ෂේප් එකේ දෙයක් කඩාගෙන බලමු. රාමියන් පාරක් දා ගන්න කොහොම හරි කරලා බඩගිනි හොඳටම ගැම්ම හදා ගන්න බෑනේ කොහොමද. යාළුවනේ කන්ද උඩටම ආවා. ඇවිල්ලා රාමියන් නැක් කන්න කියලා හැදුවේ. ඒකත් කා ගන්න නැහැ හරියට. කෝඩු දෙකකින් කන්න වෙන්නේ. අපේ අත්තරන් අයියා ගෙනල්ලා නැහැනේ මේ කූරු දෙක. කමන්නේ ටයර් දීලා බලමු කෝඩු දෙකෙන් කන්න පුළුවන්ද කියලා. මෙහෙම වල කොහේ ඇවිද්දත් කුණු විසික් කන්න එපා. අනිවාර්යෙන් කුණු අරගෙන යන්න. මේ ඉතින් මේ කාලේ ජරා වෙනවනේ ඉක්මන්. ඒක හන්දා. ඒ දෙන්න මල්ලක් අරන් ගියා. වැඩි දෙයක් නැහැ කුණු ටික බෑග් එකට දාගන්න ඉතින් තියෙන්නේ. එහෙනම් මම ඔයාලව ලස්සන ඩ්‍රෝන් ෂොට් එකකින් හම්බෙන්න. බයි. තැන් දෙකක් තියෙනවා. පල්ලෙහා තව එක තැනක් තියෙනවා. එතන පතනද කියලා කියන්නේ. අපි දැන් මේ උඩටම වෙලී හිටියේ. දැන් ආයේ පැය එකමාරක් විතර පල්ලට බහින්න ඕනේ එතෙන්න. ආවේ සන්සෙට් එක ගන්නම් කියලා. ඒකෙච්ච සාර්ථකුන්නේ මේ වලාකුළු වැඩි. ඉර හොඳට වැටුන්නේ නැහැ. ඒකට ඉතින් අවුලක් නැහැ. පුළුවන් විදිහට ඒක බැලුවා. දැන් හිමීට පල්ලම් බෙහෙල්ලක් තියෙන්නේ. ඒක නැතිනම් තමයි මෙච්චර මේ කලුවර ගතියක් තියෙන. වලාකුළුවත් බාලා තිබ්බනම් තව ලස්සනයි. මේ කඳු ආය හැම කන්දක් දිගේම ඇවිදින්න පුළුවන් ඔයාලට ආවොත් එහෙම. කැම්පින් කරන්නත් පුළුවන් අවුලක් නැහැ.
මේ එන්න ඉතින් ඇවිල්ලා යන්න තියෙන ලස්සනට රවුමක් දාලා ලොකෝම හයික් එකකුත් නැහැ අවුලකුත් නැහැ නැග ගන්න පුළුවන් එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ ඔයාලත් අනිවාර්යෙන් මාසෙට එක දවසක් වගේ දාගෙන එන්න මම කොහොමද දැන් ඉස්සරහට දිගටම යනවා කඳු වලට එතකොට කඳු වල වීඩියෝ ගොඩාරියක් ගේන්නම් ඒවත් බලලා එක්ක අහුවෙලා යන්න හරි තනියම යන්න හරි කට්ටියට එකතු වෙන්න පුළුවන් මේ අපි යන දැන් පල්ලෙහා පතන කියලා තැනක් තියෙනවා එතෙන් ගිහිල්ලා හම්බෙමු දියැලකුත් තියෙනවා මේකේ එතනත් යන්න හිතාගෙන ඉන්නවා බලමු ඔක්කොම ටික කරගන්න පුළුවන් නේද කියලා ලස්සන මනරම් පාරක් දිගේ බැහැගෙන යද්දි කොහොමද ආතල් එක මහන්සි අවුලන්නේ ඇස් දෙකට මාරම ලස්සන දර්ශන ටිකක් දැක්කා වෙනදාට YouTube එකෙන් එහෙම බලනවා අද ඒක ඇස් දෙකෙන්ම දැක්කා ඒක නම් කියලා වැඩක් නැහැ ඒක දකිද්දි ඉතින් හැමදාම එන්න දෙනවා කඳු නගින්න වැඩත් එක්ක එන්න වෙලාවක් නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ ඒනට වෙලාව තියෙන විදිහට හදාගෙන එන්න ඕනි පොඩි රිවර්ස් ටර්න් ගතියකුත් තියෙනවා මෙහි රිවර්ස් ටර්න් ගියපු කට්ටියක් දන්නවා ඇති ගොඩක්ම තියෙනවා රිවර්ස් ටර්න් ගතිය මෙහි අනේ මන්ද ඉතින් කොච්චර ගියත් එපා වෙන්නේ පිස්සුම හැදෙනවා දකිද්දි හාන් ඉර පේනව නේද ඉර හැංගිලා තියෙන්නේ අද චුට්ටක් එළිය වෙන්න නම් ලස්සන ගොඩ දාන්න තිබ්බ ඔක්කොම ටික කඳු දිගේ ඔයාලා DJI drone ගන්න නම් බය වෙන්න එපා return to home දීපුවාම මොටෝ ඇවිල්ලා බානවා drone එක පේනව නේද ඔයාලා ලස්සන බාන විදිය ඒක හන්දා මේ ඉන්නේ ගන්න අනිවාර්යෙන් travel කරනවා නම් drone එකක් තියෙන්න ඕනි ලස්සන බානවා යා චුට්ටක් විතර අවුල්යි සමහර විට උලගත් එක්ක තමයි ඔක බා ගන්න අමාරු පේනවද holy shit එයා බාන්නේ හරියට පුළුවන් සර වැඩි මෙන්න කුරුල්ලෙක්ට මොකද්ද වෙලා තියෙනවා ඌ හිර වෙලාද මැරලාද අයියා බලමුන්නේ මගේ ඩ්‍රෝන් එකත් හිර වුණා මේ පටිය ඇස්සේ ඉපාලෙන් පාර නක් ගන්න යද්දි ලැස්සි හ්ම් පොඩේ ඉන්න බලන්න පව් ඉතින් මොකද්ද වෙලා ඒ සතාට බලන්න පණ තියනවද කියලා නෑනේ මැරලානේ උල්ලඟට ඇවිල්ලා වැදිලා හිර වෙලානේ අයියෝ කොහමද ලස්සන පොට් එක මාර ගතිය හොඳේ මෙතෙන් ආවට පස්සේ රාමියන් එකක් තියෙනවා රාමියන් කන්න කඩයක් තියෙනවා ආයෙ තියෙනවා කොපි ෂොප් එක පල්ලට වෙන්න ඒ දෙකට එන්නත් පුළුවන් මෙතන මේ ගල් වලින් මේ එක්කුත් අදල් තියෙනවා ලස්සනට උඩ ගොඩාක් ලස්සනයි කඳු යහයටම නගින්න පුළුවන් මේ පැත්තෙන් මේ කන්දට යන්නත් පුළුවන් මෙහෙන් අර ඒ කන්දට යන්නත් පුළුවන් මෙහෙන් තියෙන කන්ද උඩට යන්නත් පුළුවන් අපි ගියේ මේ පැත්තේ කන්දට අද ඊළඟ පාර හිතාගෙන අරකට ඇවිල්ලා කැම්පින් පාරක් දාන්න ඒ කන්දේ මාර නිදහසක් දැනෙන්න මේ වගේ තැන් වලට ආවම දෙපාන්දර ආවා කියලා නෑ එන්න ඔක්කොලාම අනිවාර්යෙන් තවත් අපි ටිකටම මේ වගේ ලස්සන වීඩියෝ ගේන්නම් ඔයාලට හැමදාම කියනවා වගේ ෆ්‍රෙන්ඩ් භාෂාව ඉගෙන ගන්න කොරියාවේ ඇවිදින්න ඒ හැම දෙයක්ම කරන්න නිකම් ඉන්න එපා මෙහෙන් යද්දි පුළුවන් තරම් දේවල් අරගෙන යන්න ඔයාලා ඒක තමයි ගොඩක්ම වටින්නේ වෙනද ඒරියා එක සුපිරි අපි යද්දි කියලා ඔන්න දැන් දවල් වෙලා පල්ලම් බහිනවා හොඳ එළපාරකුත් තියෙනවා සද්දෙටම අම්බලමකුත් තියෙනවා අපි මේ හරියෙන් පාන්දර ගියේ ඒකයි ඔයාලට පෙන්නන්න බැරුනේ මේවා view point එකක් එක්ක පොඩි අම්බලමක් තියෙන මෙතන ඒ වගේම ක්‍රිස්තියන් මොනවා හරි මෙතන උඩට ගියාම තියෙනවා කියලා තියෙනවා ඒක මං හරියට දන්නේ නැහැ කියවුවෙත් නැහැ මේ කන්ද නගිද්දි තියෙන ඒවා මෙතන අපි ගියපු තැන පතන වගේ එක ඊට පස්සේ ගුහාවක්
තියෙනවා දියැලි දෙකක් තමයි තියෙන්නේ. කොරියාවේ දකින්න අඩුම දේවල්නේ දියැලි කියන්නේ. අනිවාර්යෙන් ඔයාලා આવුත් එහෙම යන්න මේවට. බාකෝඩ් එකකුත් තියෙනවා. සර්ච් කරලා බලන්න පුළුවන් විස්තර ටික. මම පොඩ්ඩක් බලන්නම් ඒක මොකද්ද කියලා. ඔයාලෙද්දි බලාගෙන ඉන්න මෙතන පොඩි සිත්තමක් තියෙනවා. අපි පාන්දරනේ ගියේ කන්දේක පෙන්වන්න බැන්න. මෙතනින් තමයි කන්දර නගින්න පටන් ගන්න තියෙන්නේ. පාකින් එක මේ පැත්තේ තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ සොන්නාම්සෝ කන්දේ මැප් එක තියෙනවා සම්පූර්ණම. ඔයාලට ඕනනම් ඇවිල්ලා මාසයක් වුණත් ඇවිදින්න පුළුවන්. ඒ කඳු යායෙම ඇවිදින්න දීලා තියෙන්නේ මේ පාරවල් හදලා. ඒක හන්ද එන්න මේ ඔය තියෙන පන්සලක් තියෙනවා අනම්මනම් ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අපි ගියා දෙක කන්දකට විතරයි. අනිත් දවසේ තව කන්දකට යන්න ඕනි. මේ තියෙන්නේ පොඩි සිත්තම. පාමියුන් අනම්මනම් පොඩි පොඩි කැම ටිකක් තියෙන කොරියන් කැම කෝපි අනම්මනුත් තියෙනවා. මෙතනින් උඩහට ගියාම සිත්තම් තියෙනවා කියලා කිව්වා. දැන් ගිහින් බලන්න ඕනි. එහෙනම් අපි ඉවර කරන්න හදන්නේ වීඩියෝ එක. බයි. ඔන්න නැගලා ඉල්ලා කන්න ගත්ත රාමියන් එක්කයි පිපින් පප්. සෙට් එකක් තමයි කන්න ගත්තේ අන්තිම මොහොතේ. මේක කාලා කෙලින්ම ගෙදර යන්නත් තියෙන්නේ. හොඳටම බඩගිනි. දැන් කන්න කියලා හැදුවේ. ගොඩක් තියෙනවා මේක හොඳ කෑම එකක්.